අදත් මම ඔයාලට ලස්සන කතාවක් අරගෙන ආවා. ඒ තමයි පුහුල් හොරා කරින්දනේ. ඔන්න එකමත් එක රටක ගමරාල කෙනෙකුයි ගමහාමිනේ කෙනෙකුයි හරිම සතුටින් ජීවත් වුණා. මොවුන් දෙන්න ජීවත් වුණේ වගා කරලා. ඔන්න ඉතින් කාලයක් යද්දී මෙයාලගේ වත්තේ හොඳ සරු අස්වැන්නක් ලැබුණා. මේ ලැබෙන අස්වැන්න නෙලලා වෙළඳ පොළට ගිහිල්ලා ඒව විකුණලා මොවුන් දෙන්න සතුටින් ජීවත් වුණා. මෙදා සැරේ එයාලගේ වගාවේ පුහුල් වැලේ විශාල පුහුල් ගෙඩියක් හැදුනා. හාමිනේ, මම මේ කියන්න ආවේ ඔන්න මෙදා පාර මුළු ගමටම කන්න දෙන්න පුළුවන් ලොකු පුහුල් ගෙඩියක් හැදිලා තියෙනවා අපේ කොටුවේ. ගමරාල දුවගෙන ඇවිත් මෙහෙම කීවා ගමහාමිනේට. අනේ එහෙමද? එහෙනම් අපිටත් කොටසක් තියාගෙන අපි අහල පහල උදවියටත් දෙමු. දීලා අපි හොඳ පුහුල් දෝසෙ හදලා කමු කියලා ගමහාමිනෙත් කිව්වා. ඊට පස්සේ ගමරාල තවත් පරක්කු නොවි කොරටුවට ගියා මේ පුහුල් ගෙඩිය කඩාගෙන එන්න කියලා හිතාගෙන. එහෙම ගිහින් බලද්දි පුහුල් ගෙඩිය වැලේ තිබුණේ නැහැ. කවුරු හරි ඒ පුහුල් ගෙඩිය හොරෙන්ම කඩාගෙන ගිහිල්ලා. අනේ ඉතින් අපේ ගමරාල ගොඩාක් දුක් වුණා. ඊට පස්සේ ගමරාල වෙලා තියෙන දේ කියන්න ඉක්මනට ගෙදර දුවගෙන ආවා. අනේ හාමිනේ, බලන්නකෝ මේ ටිකට පුහුල් ගෙඩිය හොරෙක් කඩාගෙන ගිහිල්ලානේ. අයියෝ, ගමරාල ගමහාමිනේට කිව්වා. ඒක අහලා ගමහාමිනේ ගොඩාක් දුක් වුණා. මම කොහොම හරි හොරාව අල්ලගන්නම්කෝ කියලා ගමරාල පුටුවක ඉඳගෙන හොඳට කල්පනා කරන්න පටන් ගත්තා. මෙහෙම ටිකක් කල්පනා කරලා ගමරාල ගමහාමිනේට කිව්වා, හාමිනේ, කෝ අර සීනුව? ඒක හොයලා ගන්න. මං අද හොඳ තොවිලයක් අල්ලන්නම්කෝ. බෙරයත් හොයලා ගන්න. ගමහාමිනේට ගමරාල මෙහෙම කිව්වා. ඊට පස්සේ ගමරාල ගමේ හැමෝටම දැනගන්න ප්‍රචාරයක් යවුවා. ගම ගෙදරට හැමෝටම එන්න කියලා. ගම ගෙදරට ආවහම හැමෝටම තෑග්ගක් හම්බෙනවා කියලා ප්‍රචාරය යවුවා. ඊට පස්සේ ආරංචිය ලැබුණට පස්සේ ගමේ හැමෝම ගම ගෙදරට එකතු වුණා. ඇවිත් හැමෝම කතා කර කර හිටිය ගමරාල ඇයි අපිට එන්න කීවේ කියලා. ඔන්න ටික වෙලාවකින් ගමරාල මිනිස්සු ඉදිරියට ආවා. ඇවිල්ලා ගමහාමිනේට කිව්වා, ඔය බෙරෙන් තාලයක් අල්ලන්නකෝ හාමිනේ කියලා. ඊට පස්සේ ගමහාමිනේ බෙරේ ගහන්න පටන් ගත්තා. ගමරාලත් ඒකට අනුව නටන්න පටන් ගත්තා. මිනිස්සුත් පුදුමෙන් වගේ බලාගෙන හිටියා මේ මොකද වෙන්නේ කියලා. ඔන්න ඔහොම ටිකක් වෙලා නටනකොට එක මිනිස්සෙක් අලු කරේ තියෙනවද දන්නේ නැහැ කියලා හිතලා උර හිස පිහදාන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක දැකපු ගමරාල කෑ ගහන්න පටන් ගත්තා. පුහුල් හොරා කරින්දනේ, පුහුල් හොරා කරින්දනේ. මෙහෙම කියලා ගමරාල ඒ මිනිස්සයා ළඟට ගියා. ඊට පස්සේ ගමරාල එයා ළඟට ගිහිල්ලා, මගේ පුහුල් ගෙඩිය හොරකම් කරේ මෙන්න මෙයා තමයි කියලා හයියෙන් කිව්වා. ඊට පස්සේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඒ හොරාව අල්ලගත්තා. දැක්කා නේද? වැරද්දක් කරපු කෙනෙක්ගේ එයාගේ ඉරියව් වලින් හොඳට පේනවා වැරද්දක් කළා කියලා.
ඉතින් කවුරු හරි වැරැද්දක් කළොත් එයාගේ ඉරියව් වලින් ඒ වැරැද්ද පේනකොට පුහුල් හොරා කරෙන් දැනේ කියන ප්‍රස්තාව පිරුල භාවිතා කරනවා. ලස්සනයි නේද කතාව? අලුත් කතාවකින් හම්බ වෙමු. ගිහින් එන්න.